ඉතින් මම ගියා මොරටුවේ කිඩ්ස් on preschool එකට. ඉතින් ගියේ එදා යාළගේ ටැලන්ට් ෂෝ එකක් තියව ටැලන්ට් රවුන්ඩ් 4ක් යටතේ ළමයි 75. ඉතින් ඇත්තටම ලස්සන මල් ගොඩක් මැද මං ගොඩාක් අතරමං වුණා. බලන්න පුංචි පුංචි සුරංගනාවියෝ හිටියා. ඊට පස්සේ ඩාන්ස් කරන අය, සින්දු කියන අය කියලා වැඩක් නැහැ. ගොඩක් මේ පේනවනේ මේගොල්ලෝ පොඩ්ඩන්ගේ දක්ෂතා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් පිරිසකගේ ලස්සන දක්ෂතා බලන්න උනා. ඇත්තටම තෝරන්න තිබුණේ 12 දෙනෙක්ව තෝරගන්න තිබ්බේ. ඒක ඇත්තටම කරන්න බෑ. මොකද පුංචි වගේ හිටියට මේගොල්ලෝ පුදුමාකාර දක්ෂතා ටිකක් තමයි පෙන්වුවේ. මේ ඉන්නේ ලක්ෂයා ටීචර්. ඉතින් ඒ ප්‍රී ස්කූල් එක බාර වෙන්න ලොකු ටීචර් තමයි. මට ලක්ෂයා ටීචර් තමයි ආරාධනා කරේ. හරීම ලස්සනට hina වෙලා ඉන්න හිත පිරිච්ච කෙනෙක් තමයි එයා. ඇත්තටම මේ අර ජීවිතේ hina වෙලා ඉන්න අර ඇරියස් නැති පිරිසක් තමයි ගුරුවරු වෙන්න ඕනි කියලා කියනවනේ. අන්න එහෙම කෙනෙක් තමයි මම දැන් ලක්ෂයා ටීචර් කියලා කියන්නේ. මොකද මම හොඳටම දැක්ක එයා දරුවන් වෙනුවෙන් කරන දේවල්, දරුවන්ගේ ආරක්ෂාව බලන විදිය, දරුවන්ව පරීක්ෂා කරන විදිය, ඊට පස්සේ දරුවන් එතනදී මොටිවේට් කරන විදිය, මේ වගේ ගොඩක් දේවල් එයා දරුවෝ වෙනුවෙන් කරනවා. මම ඇස් දෙකටම දැක්කා. මම කාලෙකින් එහෙම ගුරුවරයෙක් දැක්කේ. ඉතින් දවසම ගෙවුණ කොහොම හරි මේගොල්ලොත් එක්ක හරිම සතුටින් තමයි මමත් හිටියේ. ඇත්තටම තෝරගන්න බෑ. පුදුමාකාර දක්ෂතා තියෙන ළමයි. ඉතින් ඒ වගේම තව එක ටීචර් කෙනෙක් හිටියා. දැන් වීඩියෝ එකේ පහුනේ යා. හරිම ලස්සන සිං කරා. උරේෂා රවිහාරි මිස්ගේ සින්දුවා. ඒක මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට කුසලානත් එයාලට දුන්නා. ඒ වගේම සහතික පත්‍ර එයාලට දුන්නා. ඉතින් පොඩ්ඩන්ගේ ලස්සන දක්ෂතා ටිකක් බලන්න මට මේ දවසේදී පුළුවන් වුණා. ඉතින් ළමයි කියන්නේ කොහොම මල් වගේනේ. යාළගේ හිත හරි පිරිසිදුයි. හිතවල තියෙන ලස්සනම විතරයි. කුහකකම් ඉරිසියාකම් නැහැ. ඉතින් ඒ වගේ පුංචි පැටව ටිකක් එක මට මේ ලස්සන දවස ගත කරන්න ලැබුණ එකටත් මට ගොඩාක් සතුටුයි.